මොකද මේ මට වැඩි ආදරේ ඒ මොකද්ද කරන්නේ මට වැඩි ආදරයක් පෙන්නන්නේ මොකද අම්මා යන්න බිබිලිය ටික දැන් පරක්කු ඉන්නේ මට බෑ අම්මේ. අම්මා ගෙදර ඉන්න. අම්මා වෙන දවසකට. වෙන දවසට අම්මා වීඩියෝ කියන්නේ. නෑ දැන් යන්න ඕනේ අම්මා පාඩම් අනේ මගේ යන්න අම්මා යන්න එපා. ඔයාට තාත්තා ඉන්නවනේ මට දාන්නේ. තාත්තා හොඳ නැන්ද තාත්තත් හොඳයි අම්මත් හොඳයි. මට ඕනේ දෙන්නම තුල පාකාගෙන බැල්ල එල්ලෙන්න. දෙන්නම සොරතල් කරගෙන බෙල් එල්ලෙන්න මේ ඔයා ගිහින් නෝස් එක පිහදාගෙන එන්න මං අම්මට ඇවිල්ලා කෝ නෝස් එක පිහදාන්න දෙදි කෑල්ල මේටි කෝ ගන්න පුත්තේ අවිද්‍යා හයි නැගිටින්නකෝ අම්මා ලෑස්ති වෙනවා ඒයි නැගිටින්න දුන්නේ පුතේ අම්මට පාඩම් කරන්න යන්න ඕන නැත්නම් අපිට ශ්‍රී ලංකාවට යන්න වෙයි ඩෙන්මාර්ක් ඉන්න බැරි වෙයි. අයියේ එතකොට අම්මා පාඩම් කරලා විභාගයක් ලියන්න ඕන. අයියේ අම්මට විභාගේ තියෙනවා. අම්මට විභාගෙ තියෙන පාඩම් කරන්න ඕන නැත්නම් අම්මා ප්‍රැක්ටිස් කරන්නේ නැතුව කොහොමද විභාග ලියන්නේ? තාතිත් එක්ක ඉන්න අයියෝ බබත් ලොකු වුණාම විභාග ලියන්න ඕන. කොද්ද බබත් ලොකු වුණාම විභාග ලියන්න තියෙනවා බබාටත්. නෑ තාතිත් එක්ක හබුන් කාලේ ෂෝ එකට ඉන්න එහෙනම් උම්ම එකක් දෙන්න දැන් යන්න කියලා. මොකද කෝ තාත්තා මෙච්චර වෙලා කිව්වේ විභාගයක් තියෙනවා කියලා. තව දැන් මදුෂ් නැන්දිත් යනවා. එයාලා යනවනේ ඒකට. පාඩම් කරන්න යන්න ඕන. මදුෂ් නැන්දිගේ නංගි ඉන්නෙත් එතකොට ඒ මාමත් එක්ක. එතකොට බබා ඉන්නේ තාත්තිත් එක්ක. එහෙම.